එක මහායුද්ධයක් ඉවර වෙලා අවුරුදු 20ක් යන්නත් කලින් ඊටත් වඩා දරුණු යුද්ධයක් පටන් ගත්තා. ඉතින් කොහොමද එහෙම දෙයක් වුනේ? අපි මේ විග්‍රහයෙන් බලමු ඒ කතාව. හරි. බලන්න 1918 දී පළවෙනි ලෝක යුද්ධය ඉවර වෙනවා. හැබැයි අවුරුදු 21ක් යන්නත් කලින් 1939 වෙද්දී ලෝකය ආයමත් ගිනි ගන්නවා. ඉතින් මොකද්ද මේ අවුරුදු 21 ඇතුළත සිද්ධ වුනේ? කොහොමද ලෝකය ආයමත් මේ වගේ දරුණු ගැටුමකට ඇදිලා ගියේ? මේ හැම දෙයකම මුල තියෙන්නේ පළවෙනි ලෝක යුද්ධය ඉවර වෙලා අත්සන් කරපු වර්ෂයේ ගිවිසුම. ඇත්තටම මේ ගිවිසුමෙන් මුනේ යුද්ධයේ සම්පූර්ණ වගකීම ජර්මනිය පිටපත ඔපු එක. ඒ විතරක් නෙවෙයි, එයාලට දරා ගන්න බැරි තරම් දරුණු දඬුවම් වගේ කොන්දේසි දැම්මා. ඉතින් හිතන්න, Tamanට අසාධාරණයක් වුණා කියලා හිතපු ජර්මන් මිනිස්සුන්ගේ හිතේ ලොකු ජාතික වෛරයක් ඇති වුණේ ඔන්න ඔතනින් තමයි. යුද්ධෙන් පස්සේ ලෝකෙම ආර්ථිකවම වැටිලායි තිබුණේ. එක පැත්තකින් ජර්මනියට ගෙවන්න බැරි තරම් ලොකු යුද වන්දියක්. අනිත් පැත්තෙන් ලෝකේ පුරාම උද්දමනය, මිනිසුන්ට රස්සානය. ඉතින් මේ වගේ දේශපාලනිකවයි ආර්ථිකවයි අස්ථාවර කාලෙක මිනිස්සු හිටියේ මොකක් හරි අන්තගාමී විසඳුමක් බලාපොරොත්තු වෙන්න. ඔන්න ඔය බලාපොරොත්තු සුන් වෙච්ච පරිසරය තමයි අලුත් ආක්‍රමණශීලී මතවාදවලටයි ඒවා ඉස්සරහට ගෙනාපු බලවත් නායකයන්ටයි හරියට සරු පොලවක් වුනේ. මේකට තමයි ෆැසිස්ට් වාදය කියන්නේ. ඉතාලියේ බෙනිටෝ මුසෝලිනි බලයට ආවෙත් මේ මතවාදය නිසා. ෆැසිස් කියන වචනේ තේරුම දඬුමිටියක්. අදහස තමයි තනියෙන් ඉන්දි දුර්වල වුණාට එකට එකතු වුණාම හරිම ශක්තිමත් කියන එක. ඒ කියන්නේ විනයයි එකමුතුකමයි. එයාගේ කළු කමිස හමුදාව පාවිච්චි කරලා තමයි එයා මේ දේ ක්‍රියාවට නැංගුවේ. ජර්මනියේදී මේක හැඳින්වුනේ නාසිවාදය නැත්නම් ජාතික සමාජවාදය කියලා. ඇත්තටම මේක ෆැසිස්ට් වාදයේම තවත් අන්තගාමී රූපයක්. ඒක සම්පූර්ණයෙන්ම පදනමුනේ ආර්ය ජාතිය තමයි ලෝකේ ශ්‍රේෂ්ඨතම ජාතිය කියන අන්තවාදී අදහස උඩ. මේ මතවාදයේ නායකයා ඇඩෝල්ෆ් හිට්ලර්. එයා පළවෙනි ලෝක යුද්ධයේ හිටපු සොල්දාදුවෙක්. ජර්මන් මිනිස්සුන්ගේ හිතේ තිබුණු ඒ පරාජිත හැඟීමට, ඒ අවමානයට කතා කරන්න පුදුම දක්ෂ කතිකෙක්. එයා පොරොන්දු වුණා ජර්මනියට නැතිවෙනු ඒ ශ්‍රේෂ්ඨත්වය ආයමත් ලබා දෙනවා කියලා. ඉතින් බලයට ආවට පස්සේ මේ ඒකාධිපතියෝ ටික ලෝකයේ ඉවසීම පරීක්ෂා කරන්න ගත්තා. එකින් එක ආක්‍රමණශීලී පියවර තියන්න පටන් ගත්තා. හිට්ලර්ගේ මේ සූදුව පියවරින් පියවරයි ඉස්සරහට ගියේ. මුලින්ම ඕස්ට්‍රියාව අල්ලගත්තා. ඊළඟට චෙගස්ලෝවාකියාවේ සුඩේටන් ලාන්තිය, මියුනික් සමුළුව වගේ දේවල් වලින් ඔහුව නවත්තන්න උත්සාහ කළත් ඒවයින් වැඩක් වුණේ නැහැ. වැදගත්ම දේ තමයි එරා තියෙන හැම පියවරකදීම ලෝකය නිශ්ශබ්දව හිටපු එක. එයාගේ ඊළඟ ඊටත් වඩා නිර්භීත පියවරට ලොකු හයියක් වුණා. අන්තිම ඉර පැනපු තැන තමයි 1939 සැප්තැම්බර් 1 වෙනිදා. ජර්මනිය පෝලන්තය ආක්‍රමණය කළා. ඔන්න ඕක තමයි දෙවනි ලෝක යුද්ධයේ පටන් ගන්න ආසන්නම හේතුව උනේ. ඒත් එක්කම බ්‍රිතාන්‍යයයි ප්‍රංශයයි ජර්මනියට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළා. හරි. එතකොට මේ යුද්ධයේ ප්‍රධාන පාර්ශ්ව දෙකක් තිබුණා. එකක් තමයි ජර්මනියේ ඉතාලිය සහ ජපානය එකතු වෙච්ච අක්ෂ බලවතුන්. අනිත් පැත්තේ හිටියේ බ්‍රිතාන්‍යයයි ප්‍රංශයයි මුල් වෙච්ච මිත්‍ර බලවතුන්. පස්සේ කාලෙක සෝවියට් සංගමයයි ඇමරිකාවයිත් මිත්‍ර පාර්ශ්වයට එකතු වෙනවා. යුද්ධයේ මුල් කාලෙදී අක්ෂ බලවතුන් දිගටම වේගවත් ජයග්‍රහණ ලබා ගත්තා. හැබැයි සිද්ධ වෙච්ච තීරණාත්මක සිදුවීම් කීපයක් මුළු යුද්ධයේම ගමන් මඟ සම්පූර්ණයෙන්ම වෙනස් කළා. ඒකෙන් එකක් තමයි ආසියාවේ බලය පතරෝමින් හිටපු ජපානය ඇමරිකාවේ පර්ල් වරායට ගහපු එක. විචාරකයෝ මේක හැඳින්නුවේ නිදාගෙන හිටපු යෝධයෙක්ව ඇහැරෙව්වා වගේ කියලා. ඒත් එක්කම ඇමරිකාවේ අතිවිශාල කාර්මික බලය මිත්‍ර පාර්ශ්වයට ලැබුණා. ඒක ලොකු හැරවුමක්. හිට්ලර් කරපු තවත් මාරාන්තික වැරද්දක් තිබුණා. ඒ තමයි සෝවියට් සංගමය. ඒ කියන්නේ රුසියාව ආක්‍රමණය කරපු එක. මතකනේ මීට කලින් නැපෝලියනුත් ඕක කරන්න ගිහින් අනාගත්තා. රුසියාවේ දරුණු සීතල, ඒ වගේම ඒ විශාල භූමිය, මේ දෙක නිසා හිට්ලර්ගේ හමුදාවට දරුණු විනාශයක් වුණා. ජර්මනියේ පරාජය ඉක්මන් වෙන්න මේකත් ප්‍රධාන හේතුවක්. මේ නිසා ජර්මනිය දෙපැත්තකින්ම හිර වුණා. හරියට අඬුවකට අහුණා වගේ. නැගෙනහිර පැත්තෙන් සෝවියට් රතු හමුදාව ඉස්සරහට එනවා, බටහිර පැත්තෙන් ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු මිත්‍ර හමුදා එනවා. දෙපැත්තෙන්ම ජර්මනියට කෙට්ටු වෙද්දී එයාලගේ ඉරණම තීරණය වෙලා ඉවරයි. හොඳයි. යුද්ධය ඉවර වෙනවා. හැබැයි ඒකෙන් වෙච්ච දැවැන්ත විනාශය මුළු ලෝකයේම පැවතුණු ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා දැම්මා. යුද්ධයේ තිබුණු බිහිසුණුම අඳුරුම පැත්ත තමයි සමූල ඝාතනය, එහෙමත් නැත්නම් හොලෝකෝස්ට් එක. යුදෙව්වන්, දේශපාලන විරුද්ධවාදීන් ඇතුළු මිලියන 6කට වඩා වැඩි පිරිසක්
අවුෂ්විට්ස්, බර්ගන් බෙල්සන් වගේ කුප්‍රකට වදකඳුරුවලදී කිසිම අනුකම්පාවක් නැතුව සැලසුම් සහගතව මරලා දැම්මා. නාසි මතවාදයේ කොයිතරම් අමානුෂිකද කියන එකට හොඳම උදාහරණයක් තමයි මේ. මූලාශ්‍රවල සඳහන් වෙනවා ජීවත් වෙන සිරකරුවන්ව වෛද්‍ය පර්යේෂණවලට යොදාගත්තා කියලා. ඒ වගේම මලසිරුරු පුච්චන ආදාහනාගාරවලින් ආපු දුර්ගන්ධය මුළු පළාත පුරාම පැතිරිලා ගිය බවටත් සාක්ෂි තියෙනවා. යුද්ධයේ අවසානයේ සිද්ධ වුණේ මෙහෙමයි. 1945 මේ මාසෙදී හිට්ලර් සියදිවි නසා ගන්නවා ඒත් එක්කම ජර්මනිය යටත් වෙනවා. හැබැයි පැසිෆික් කලාපයේ යුද්ධය තවම ඉවර නෑ. අන්තිමේදී ඇමරිකාව ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි කියන නගර දෙකට පරමාණු බෝම්බ දානවා. ඒත් එක්කම ජපානයටත් යටත් වෙන්න සිද්ධ වෙනවා. යුද්ධයෙන් පස්සේ ලෝක බලතුලනය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. යුරෝපීය අධිරාජ්‍යයන්ට තිබුණු බලය නැති වෙලා ගියා. ඒ වෙනුවට අලුත් ගෝලීය සුපිරි බලවතුන් දෙන්නෙක් බිහි වුණා. ඒ තමයි ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය. ඔන්න ඔතනින් තමයි අපි කවුරුත් දන්න සීතල යුද්ධය පටන් ගන්නෙ. ඉතින් යුද්ධෙන් පස්සේ ලෝකය සම්පූර්ණයෙන්ම අලුත් තැනක්. ජර්මනිය දෙකට බෙදුණා. අනාගතයේදී මේ වගේ ව්‍යසනයක් නොවෙන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය හැදුවා. ඒ වගේම අලුත්ම මතවාදී ගැටුමක්, ඒ කියන්නේ සීතල යුද්ධය පටන් ගත්තා. අවසාන වශයෙන් අපිට මේ ප්‍රශ්නේ ඉතිරි වෙනවා. අද අපි ජීවත් වන මේ නූතන ලෝකය නිර්මාණය වුණේ මේ යුද්ධයේ ප්‍රතිඵලයක් විදියට. හැබැයි ඒ වෙනුවෙන් ගෙවන්න සිද්ධ වෙච්ච මිල, ඒ අහිමි වෙච්ච කෝටි සංඛ්‍යාත මිනිස් ජීවිත දිහා බලද්දී ඒ මිල ඇත්තටම වටිනවද?